ආයුබෝවන් වණක්කම් මගේ රසික රසිකාවේනි මේ අඩෝ රිවිව් අපි මෙච්චර දවස් අදයි හෙටයි කියලා බලාගෙන හිටපු ට්‍රේලර් එකක් නම් ඒක ස්පයිඩර්මන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ට්‍රේලර් එක තමයි. ඉතින් මේක ෆයිනලි රිලීස් වෙලා තියෙන්නේ. මේ ට්‍රේලර් එකේ බූමරැන්, ටැරන්ටුලා, ස්කෝපියන්, පනිෂර්, ද හෑන්ඩ් කියන සුපර් විලන් ඕගනයිසේෂන් එක මේ මදිවට මයින්ඩ් කන්ට්‍රෝල් කරන කෙනෙක්වයි බෲස් බැනර්වයි පෙන්නලා තියෙනවා. මේ ඔක්කොටම වඩා මම සර්ප්‍රයිස් උනේ ඕගනික් වෙබ් එක ගැන පෙන්නපු එකට. මෙච්චර දේවල් තියෙද්දි බ්‍රේක් ඩවුන් නොකර කොහොමද ට්‍රේලර් එක පටන් ගන්නකොටම ස්පයිඩර්මන් අපේ පීටර් පාකර් නෙඩුයි MJ දාපු රීල් එකක් බලාගෙන ඉන්නේ. මෙයා බලන්නේ මේ දෙන්න MIT එකට ගිහිපු පළවෙනි දවස ගැන කියන වීඩියෝවක්. පීටර් පාකර් මෙතන ඉන්නේ දුකින්. ඒක එයාගේ මූණ බලන්දිම හොඳට අපිට තේරෙනවා. මොකද මෙයා නෙඩ්වයි MJවයි ගොඩක් මිස් කරනවානේ අනිවාර්යෙන්. මෙයා මෙතනින් පොලිස් සයිරන් එකේ සද්ද ඇහිලා එයාගේ මාස්ක් එක දාගෙන යනවා වගේම මෙතනදී අපිට ඉන්ටරෙස්ටිං ඩීටේල් එකක් බලා ගන්න පුළුවන්. ඒ මොකක්ද නම් ස්පයිඩර්මන් සූට් එක තනින් තන රැලි වැටිලා හැකිලිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ සූට් එක රෙදි වලින් මාපු එකක්. ඔයාලට මතක ඇති නෝවේ හෝම් එකේ අවසානයේදී පීටර් පාකර් රෙදි වලින් ස්පයිඩර්මන් සූට් එකක් මහනවා. අන්න ඒක තමයි මේ ඇඳගෙන ඉන්නේ. මෙයාගේ කලින් සූට් එක නැනෝ ටෙක්නොලොජි එකකින් හදලා තිබ්බ නිසා ඒ සූට් එක එයාගේ ඇඟට ෆිට වෙන්නම ඇලිලා තිබ්බේ. ඒත් මේ සූට් එක එහෙම නෑ කියලා පැහැදිලිවම අපිට පේනවා. ඒ කියන්නේ පීටර් ටෝනි ස්ටාර්ක්ගේ ටෙක්නොලොජි එක මින් පස්සේ යූස් කරන එකක් නෑ. ඒක මෙයාගේ අතේ තියෙන පත වෙබ් ෂූටර් එකෙන්ම අපිට පැහැදිලි වෙනවා. මේ මූවි එකේ කොමික් වල වගේ ડિප්‍රෙස්ඩ් ෆිනැන්ෂියලි අන්ස්ටේබල් ස්පයිඩර්මන් කෙනෙක්ව අපි දැක ගන්නයි යන්නේ. ඒක නිසා ස්ටෝරි එක සුපිරියටම තියෙයි මම හිතන්නේ. ස්පයිඩර්මන් ස්විං කරන විදියත් සුපිරියටම තියෙනවා. නිකන් ඇන්ඩ්‍රු ගාෆිල්ගේ ස්විං වගේ. මෙතනදී ස්පයිඩර්මන්ගේ පැත්තෙන් ස්විං කරන එක කොහොමද කියලා අපිට ෂොට්ස් වලින් පෙන්නලා තියෙනවා. මම නම් මේ වගේ ෂොට්ස් වගේක් දකින්නේ පළවෙනි වතාවට. මෙන්න මේ ෂොට් එකෙන් අපිට ඇමේසින් ෆැන්ටසි කියන කොමික් බුක් එකේ ලුක් එක ඒ විදියටම රීක්‍රියේට් කරලා පෙන්නලා තියෙනවා. ඇත්තටම ඒක බලන්නත් මරුවට තියෙනවා. ඊළඟට අපේ පීටර් පාකර් MJට ලියපු ලියුම අරන් කියවනවා පෙන්නලා තියෙනවා. නෝවේ හෝම් එකේ අවසානයේට ලියපු ඒ ලියුමම තමයි. පීටර් සෝෂල් මීඩියා වලින් විතරක් නෙමෙයි ඇත්තටමත් නෙඩ්වයි MJවයි පොරෙන් බලාගෙන ෆොලෝ කරගෙන තමයි ඉන්නේ. ඒ දෙන්නම මීට් වෙන අර රෙස්ටුරන්ට් එකටත් යනවා වගේ පෙන්නලා තියෙනවා. මේවා මෙහෙම තියෙද්දි තවත් සීන් එකකින් අපිට ස්පයිඩර්මන්ට කී ටු ද සිටි එක දෙනවා බලා ගන්න පුළුවන්. මේකට හේතුව නම් මං හිතන්නේ ස්පයිඩර්මන් හැටියට සිටි එක කිහිප වතාවක්ම බේරලා තියෙන නිසා වෙන්න ඕනේ. නෝවේ හෝම් එකෙන් පස්සේ අවුරුදු 4කින් තමයි මේ බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකේ ටයිම්ලයින් එක සෙට් වෙලා තියෙන්නේ. අවුරුදු 4ක් ස්පයිඩර්මන් නිකන් ඉඳලා නැතුව ඇතිනේ. ගොඩ වතාවක් සිටි එක බේරලා ඇති. ඒ නිසා තමයි කී ටු ද සිටි කියන එක ස්පයිඩර්මන්ට ලබා දෙන්නේ. මේ සීන් එක බලද්දි මට නම් මතක් වුණේ ටෝබි මිග්මොය ස්පයිඩර්මන්ව තමයි. මොකද එයාගේ යුනිවර්ස් එකේදීත් එයාට මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් මට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා දැන් නිව්යෝක් වල මේ හැටියට ඉන්නේ දැන් කිම්පින්. එයා විජිලන්ටිලට විරුද්ධව ඇන්ටි විජිලන්ටි ෆෝස් එකක් එහෙම පටන් ගත්ත මතක ඇතිනේ ඩෙයාඩෙවිල් සීරීස් එකේදී. එහෙම තියෙද්දි තවත් විජිලන්ටි කෙනෙක්ට ඒ කියන්නේ ස්පයිඩර්මන්ට කී ටු ද සිටි එක දෙන එකට කිම්පින් කැමති උනේ කොහොමද? අනේ මන්දා මට ඒක එකට එකක් ගැලපෙන්නේ නැහැ වගේ. සමහර විට මේක කලින් වෙච්ච ෆ්ලෑෂ්බැක් සීන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඩෙයාඩෙවිල් සීසන් 2 එකේදී කිම්පින්ට මොන හරි වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් මේ ට්‍රේලර් එකේ තියෙන්නේ ඩෙයාඩෙවිල් සීසන් 2 එකට ස්පොයිලර් එකක් තමයි. ඉතින් මේක ගැන හරියටම දැනගන්න ඩෙයාඩෙවිල් සීසන් 2 එකයි බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකයි එනකම් බලන් ඉන්න වෙනවා. මේ ස්පයිඩර්මන්ට කී ටු ද සිටි එක දෙන සිදුවීම නිවුස් වලින් නෙඩුයි MJ බලාගෙන ඉන්නවා වගේ අපිටත් දැක ගන්න පුළුවන්. හැබැයි මෙතනදී MJගේ මූණ 아무තුයි. එක්ක මෙයා ස්පයිඩර්මන් ගැන ඉන්ට්‍රස්ට් එකක් දක්වනවා. එහෙම නැත්තම් මෙයා ස්පයිඩර්මන් කවුද කියලා හොයාගන්න හදනවා. මොකද මෙන්න මේ සීන් එකේ පීටර් MJ එක්ක කතා කරගෙන ඉද්දි ස්පයිඩර්මන්ගේ ෆොටෝස් බිත්තියේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ ෆොටෝස් දැක්කම ඉන්වෙස්ටිගේෂන් මූඩ් එකකට සෙට් කරපු ටිකක් කියලා හොඳටම පේනවා. ඒ මදිවට නෝවේ හෝම් එකේ පීටර් MJට දුන්න මාලය තාමත් දාගෙන තමයි ඉන්නේ. ඇත්තටම මේ මාලය කවුද දුන්නේ කියලාවත් දන්නේ නැතුව MJ තාමත් දාගෙන ඉන්නවා. හැබැයි මේ මාලේ පෙන්ඩන් එක කැඩිලානේ තියෙන්නේ. කැඩුන දෙයක් පරිස්සම් කරනවා කියන්නේ ඒක ගොඩක් වටින දෙයක් වෙන්න ඕනේ. මේක කවුද දුන්නේ කියලා දන්නේ නැතුව ඇයි ඒක එච්චර පරිස්සම් කරන්න කියලා තමයි මගේ ප්‍රශ්නේ. හැබැයි මෙතන තියෙන තවත් පොඩි ප්‍රශ්නයක් තමයි පෙන්ඩන් එක සේම් වුණාට නෝවේ හෝම් එකේ දෙන මාලය සිල්වර් කලර් මාලයක්. හැබැයි මෙතන MJ දාගෙන ඉන්නේ
බ්ලැක් කලර් මාලයක්. ඒකට හේතුව මොකක්ද කියන්න නම් මම දන්නෙත් නැහැ. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලද්දි සමහර විට MJට කලින් වෙච්ච දේවල් යටිහිතේ තිබිලා ලාවට වගේ ස්පයිඩර්මෑන් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරපුවා එහෙම මතකෙට එනවද දන්නේ නැහැ. මොකද පීටර් පාකර්ව අමතක වෙන්න කියලානේ ස්පෙල් එක දැම්මේ. ස්පයිඩර්මෑන්ව අමතක වෙන්න කියලා නෙමෙයිනේ. ඒ වගේම මෙතන තියෙන ෂොට්ස් වලින් ස්පයිඩර්මෑනුයි MJ එකට ඉන්නවත් බලා ගන්න පුළුවන්. පීටර් පාකර්ව අමතක වෙලා MJට ස්පයිඩර්මෑන්ව විතරක් මතක තියෙයිද දන්නේ නැහැ. ඇත්තටම අපිත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එක වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඉවසිල්ලක් නැතුව බලාගෙනනේ ඉන්නේ. අපිට මෙච්චර දවස් තිබ්බ ලොකුම ප්‍රශ්නයත් ඒකනේ. මම හිතන්නේ තව මාස 3කින් ඉක්මනට ඒක දැනගන්න පුළුවන් වෙයි. අපිට මේ ට්‍රේලර් එකේ පනිෂවත් බලාගන්න පුළුවන්. ස්පයිඩර්මෑන්ට උදව් කරන්න පනිෂ එනවා විතරක් නෙමෙයි. ස්පයිඩර්මෑන් පනිෂට කතා කරන්නේ ෆ්‍රෑන්ක් කියලා. ඒ කියන්නේ ස්පයිඩර්මෑන් පනිෂව අඳුරනවා. ට්‍රේලර් එකේ අවසානයේදී පනිෂ ස්පයිඩර්මෑන්ට ඔයාට මේක තනියම කරන්න බෑ පොඩි එකෝ වගේ දෙයක් කියනවා. මේ වලින් අදහස් වෙන්නේ ස්පයිඩර්මෑනුයි පනිෂයි එකතු වෙලා වැඩ කිහිපයක්ම කරලා තියෙනවා වගේ. ඊළඟ ෂොට්ස් වලින් පීටර් ආන්ට් මේගේ සොහනට ගිහින් මල් තියනවා බලාගන්න පුළුවන්. පීටර්ට දැන් ආන්ට් මේත් නැහැ. නෙඩුයි MJත් නැහැ. ඒ මදිවට MJට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවත් පීටර් දැකලා දුක් වෙනවා අපිට පෙන්නලා තියෙනවා. පීටර්ට කියලා කවුරුත්ම නැතිකොට පීටර් කියන චරිතයට වැඩක් ඇත්තෙම නැහනේ. ඒක නිසාම මෙයා ડિප්‍රෙෂන් එකට ගිහින් ස්පයිඩර්මෑන් වගේම වැඩිපුර වෙලාවක් කැරකි ඉඳීවි මං හිතන්නේ. මොකද මෙතන මෙයා ඩිප්‍රෙෂන් ලෙවල් එක හයි වෙලාද කොහෙද කලන්තේ දාගෙන වැටෙනවා අපිට බලාගන්න පුළුවන්. කලන්තේ දාලා වැටෙන මෙයා නැගිටලා බලද්දී මෙයාව වටේටම මකුළු දැල් වලින් එතිලා ඉන්නේ. මෙච්චර මකුළු දැල් එතෙන්න කොච්චර දවස් සිහි නැතුව හිටියද දන්නේ නැහැ. හැබැයි මේ ෂොට්ස් බලද්දී අපිට බලා ගන්න පුළුවන් මෙතන මෙයාගේ වටේ මකුළු දැල් එතිලා නෙමෙයි මෙයා මකුළු දැලක එතිලා කියලා. මෙයා මේ මකුළු දැල් කඩාගෙන එළියට එද්දිම බිමට වැටෙන්න හදනවා. එතකොට මෙයා වෙබ් යූස් කරන්න හදනවා. ඒත් අතේ වෙබ් ෂූටර් නැහැ. ඒ වුණත් පීටර් වෙබ් යූස් කරනවා. ඕගනික් වෙබ් පීටර්ට හම්බෙන එක මෙහෙම තමයි ට්‍රේලර් එකේ පෙන්නලා තියෙන්නේ. හැබැයි මම ඒක මෙහෙම ට්‍රේලර් එකේ පෙන්නයි කියලා හිතුවේ නැහැ. ඕගනික් වෙබ්ස් හම්බෙනවා ට්‍රේලර් එකේ පෙන්නුවා කියන්නේ මීට වඩා පීටර්ට ඕගනික් වෙබ් හම්බුන ස්ටෝරි එක ගොඩක් සර්ප්‍රයිස් එලිමන්ට් එකක් යන ස්ටෝරි එකක් එක්ක මේ මූවි එකේ පෙන්නයි අනිවාර්යෙන්ම. මොකද අපිට ඊළඟට මේ පෙන්නන ෂොට්ස් බැලුවම පීටර් ගොඩක් ටෙක්නොලොජි එකක් යූස් වෙන තැනක ඉන්නවා වගේත් මෙයාගේ වටේ මකුළු දැල් තියනවා වගේත් දැක ගන්න පුළුවන්. මම හිතන්නේ පීටර්ට ඕගනික් වෙබ් ඉබේම හම්බුන ඒවා නෙමෙයිද කොහෙද? මේවත් එක්ක මෑත කාලීනව එහෙන් මෙහෙන් ආව රූමර්ස් ඇත්ත වගේ මං හිතන්නේ මේ මූවි එකේ මෙයින් විලන් කවුද කියලා තවමත් දන්නේ නැහැ. ඒ වගේම සේඩි සිංක්වත් මේ ට්‍රේලර් එකේ දැක ගන්න ලැබුණේ නැහැ. ඒ කියන්නේ මේ මූවි එකේ මෙයින් විලන් ශාස්ත්‍ර වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ශාස්ත්‍ර කියන්නේ ස්පයිඩර් ටෝටම්ස් හන්ට් කරන කෙනෙක්. මෙයා මල්ටිවර්ස් ලෙවල් එකේ ත්‍රෙඩ් එකක්. මම කලින් කිව්වනේ රූමර්ස් ඇත්ත වෙන්න යනවා කියලා. ඔයාලට මතක ඇති අන්ඩර්ග්‍රවුන්ඩ් ඇන්ඩ් මල්ටිවර්ස් මික්ස් වෙච්ච ස්පයිඩර්මෑන් ස්ටෝරි එකක් තමයි එන්නේ කියලා රූමර්ස් වගේම සේඩි සිංක් සාත්‍රා හැටියට තමයි රඟපාන්නේ කියලා රූමර්ස් ආවා. ට්‍රේලර් එකේ හම්බුන කී පොයින්ට් එක බලද්දී අපිට මේ රූමර්ස් ඇත්ත වෙයි මං හිතන්නේ. මොකද අපිට මෙතන හුඩි එකක් දාගෙන කෙනෙක් ඉන්නව පෙන්නලා තියෙනවා. මෙයා හොයාගෙන මෙතනට පීටර් පාකර් ආවනම් එයා වෙබ්ස් මේ හැමතැනම දාලා පැනලා ගිහින්. ඒ වගේම මෙතන ස්පයිඩර්මෑන් ස්විං කරද්දී වෙබ් වල පැටලිලා එතෙනවා වගේ පෙන්නලා තියෙනවා. ඒ විතරක් නෙමේ ට්‍රේලර් එකේ මේ ෂොට්ස් වලින් පීටර් රූස් බැනව හම්බෙනවා පෙන්නලා තියෙනවා. මෙතනදී බැන ලෙක්චර්ස් කරන ගමන් ඉන්නේ. මෙයා කරගෙන ඉන්න පාඩම දැක්කද? මෙයා QCD සම්බන්ධ පාඩමක් තමයි කරගෙන ඉන්නේ. QCD ඒ කියන්නේ quantum chromodynamics. ඉතින් lattice QCD කියන්නේ fourth dimension time explain කරන්න use කරන method එකක්. මෙතනදී අපි ආය ගෙනියන්නේ multiverse travel පැත්තට තමයි. ඒකෙන් මේකෙන් මේ හැම දෙයකින් කියන දේවල් එකතු කරලා බලද්දී multiverse travel කරන මේ වගේ web use කරන ස්පයිඩර්මෑන්ට සම්බන්ධ character එක ගැන හිතුවොත් ඒ ශාස්ත්‍ර තමයි. ශාස්ත්‍ර main villain කෙනෙක් හැටියට ආවොතින් ඩූම්ස්ඩේ එකට කනෙක්ට් එකකුත් මේ මූවි එකේදී බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක කොහොම වෙයිද කියලා තමයි මට තියෙන ප්‍රශ්නේ. මොනවා වුණත් මේන් විලන් හැටියට ශාස්ත්‍ර ඇවිත් ඒ කැරක්ටර් එක සේඩි සිංක් ප්ලේ කරා නම් ආයේ මරුවටම තියේවි. ඒ වගේම ඔයාලා මෙතනදී බැනර්ගේ අත හොඳින් බැලුවොත් ඔයාලට පෙනේ එයාගේ අතේ අමුතු ගැජට් එකක් තියෙනවා. ඒක කොළ පාටින් ග්ලෝ වෙනවත් එක්ක. මෙයා මේ අතේ දාගෙන ඉන්න ගැජට් එක බෲස් ෂී-හල්ක් සීරීස් එකේ යූස් කරපු හල්ක් ඉන්හිබිටර් එක තමයි. මේ ගැජට් එකෙන් වෙන්නේ බෲස්ව
හල්ක් නොවී කන්ට්‍රෝල් වෙන එක තමයි. මොනවා වුණත් හල්ක් ෆෑන් කෙනෙක් හැටියට MCU එකේ හල්ක්ව පෙන්වන විදියට අකමැති වුණත් අර ලාචෝරු ප්‍රොෆෙසර් හල්ක්ට වඩා බෲස් බැනර්ව දැකපු එකෙන් මම ගොඩක් සතුටින් ඉන්නේ. මෙතන තියෙන තවත් වැදගත් දෙයක් තමයි බැන පීටර් පාකර් කවුද කියලා දන්නේ නැහැ කියන එක පැහැදිලිවම පෙන්නනවා. කොමික් වල නම් බැන දන්නේ නැති වුණාට හල්ක් දන්නවා වගේ තමයි පෙන්වන්නේ. මේකෙදිත් එහෙම පෙන්නුවා නම් මරු. මොකද ග්‍රේ හල්ක් එහෙම නැත්තම් සැවේජ් හල්ක් මේ මූවි එකේ ඉන්නවා කියලා කතාවකුත් පහුගිය දවස්වල තිබ්බනේ. ඉතින් මේවත් එක්ක බලද්දි මෙතන ෂොට්ස් වලින් ස්පයිඩර්මෑන් එයාගේ වෙබ් ෂූටර් එක නැතුව වෙබින් කරන නිසා අපිට හිතා ගන්න පුළුවන් එයාගේ ඕගනික් වෙබ් එක ටෙස්ට් කරන්න ඇදලා බලනවා කියලා. ඒත් මට නම් හිතෙන්නේ කවුරු හරි ස්පයිඩර්මෑන්ව එයාගේ වෙබ් වලින් ඇදලා විසි කරනවා වගේ තමයි. ඒ විසි කරන්නේ හල්ක් වෙන්න පුළුවන්. කොහොමත් මේ මූවි එකේ හල්ක් vs ස්පයිඩර්මෑන් ෆයිට් එකක් තියෙන්න තමයි යන්නේ. ඒකට මේ සීන්ස් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ට්‍රේලර් එකේ අපිට හෑන් කියන සුපර් විලන් ටීම් එක බලා ගන්නත් පුළුවන්. මේ ෆයිට් සීන්ස් තමයි ජැකී චෑන්ගේ ස්ටන්ට් ටීම් එක තියලා කොරියෝග්‍රැෆි කරපු ෆයිට් සීන් එක. මම හිතන්නේ මේ ෆයිට් සීන්ස් මරුවටම තියෙයි කියලා. හැබැයි මෙන්න මෙතන පෙන්නන ෆයිට් සීන් එකේ ෆ්‍රේම් එකේ ස්පයිඩර්මෑන්ට අමතරව එයාගේ උදව්වට තව කවුරු හරි ඉන්නවා කියලා තමයි මට නම් හිතෙන්නේ. මෙතන සෙට් එකක් ස්පයිඩර්මෑන්ට ගහන්න ගියාට තවත් සමහරු යන්නේ වෙනත් අයට ගහන්න කියලා මට හිතෙනවා. සෝනිලා නෝවේ හෝම් ට්‍රේලර් එකෙන් අනිත් ස්පයිඩර්මෑන්ස් ලව අයින් කරපු එක මතක ඇතිනේ. අන්න ඒ වගේ මෙතන කැරක්ටර්ස් කීපයක් අයින් කරලා වෙන්න පුළුවන්. සමහර විට මේ ෆයිට් එකේ උදව්වට එන්නේ හල්ක්ද දන්නේ නැහැ. මට කවුරු හරි මෙතනට එන්න පුළුවන් කැරක්ටර්ස් ගෙස් කරන්න කිව්වනම් මම නම් කියන්නේ හල්ක්, ඩෙයාඩෙවිල්, ජීන් ග්‍රේව තමයි. මෙයාලා තමයි ළඟින්ම යන ගෙස්. මෙයාලගේ නම් මම මෙතනදී නිකන් කිව්වේ නැහැ. මම වගේම ඔයාලා හැමෝමත් මෙයාලා මේ මූවි එකට සම්බන්ධයි කියලා දන්නවනේ. හැබැයි මෙන්න මෙතනට කොම්බෝ එකක් හැටියට ඩෙඩ්පූල් ඇන් වුල්වරින් ආවනම් කොහොම තියෙයිද? මරුවටම තියෙයි. සමහර විට ටෝබි ස්පයිඩර්මෑන්ගේ යුනිවර්ස් එක විනාශ කරන්න ඩෙඩ්පූල් ඇන් වුල්වරින් ඩබල් යනවා වගේ කතාවක් තිබ්බනේ පහුගිය දවස්වල. ඒක ඇත්ත වුණොතින් මෙතනට එන්නත් බැරි කමක් නැහැ. මේ ෂොට්ස් වලින් ස්පයිඩර්මෑන්ට වතුර බින්දුවක් වැටෙන සද්දෙවත් අහන් ඉන්න බැරි තරමට ස්පයිඩර් සෙන්ස් වැඩ කරනවා වගේ ස්පයිඩර්මෑන්ව කවුරු හරි ස්කෑන් කරනවා වගේත් මෙතනදි පෙන්නනවා. සමහර විට මේ ස්කෑන් කරන්නේ බෲස් බැනර් වෙන්න ඕනේ. පීටර් බෲස් බැනර්ට ස්පයිඩර්මෑන් මගේ යාළුවෙක් කියලා එයාගෙන් උදව් ගන්න හදනවද දන්නේ නැහැ. මොකද මෙතන ස්කෑන් කරද්දි මාස්ක් එක දාගෙන තමයි ඉන්නේ. ඩෙන්ටි එක කවුරුත් නොදැන ඉන්න තමයි එහෙම කරන්නේ. පීටර්ට පුරුදු දෙයක්නේ ස්පයිඩර්මෑන් මගේ යාළුවා කියලා කියන එක. එහෙම නැත්තම් ස්පයිඩර්මෑන් විලන් උස්සන් ගිහින් ස්කෑන් කරනවද දන්නෙත් නැහැ. මුළු ට්‍රේලර් එකේම අපිට ස්පයිඩර්මෑන් වෙනත් විදියකට එවොල්ව් වෙනවා කියලානේ පෙන්නුවේ. මේ මූවි එකේදී ස්පයිඩර්මෑන් මෑන් ස්පයිඩර් වෙයිද දන්නෙත් නැහැ. මොකද මෙතන සීන් එකේ පීටර්ගේ ඇස් බැලුවම එතන පීටර්වත් ස්පයිඩර්මෑන්වත් ඉන්නවා පේන්නේ නැහැ. තනිකරම ස්පයිඩර් කෙනෙක් එහෙම නැත්තම් මොන්ස්ටර් කෙනෙක් විතරයි ඉන්නේ. මෙයා පට්ටම ස්ට්‍රෝං වගේම මෙයාගේ ඕගනික් වෙබුත් පට්ටම ස්ට්‍රෝං කියලා මෙතනින් අපිට පැහැදිලිවම පෙන්නනවා. හැබැයි මෙතනදී පීටර් ඇයි මාස්ක් එක නැතුව ඉන්නේ කියන එක තමයි පොඩි සැකයකට තියෙන්නේ. ඉතින් ඊළඟ සර්ප්‍රයිස් එකක් හැටියට අපිට මේ ට්‍රේලර් එකේ මයින්ඩ් කන්ට්‍රෝල් කරන කෙනෙක්වත් බලා ගන්න පුළුවන් වුණා. ඒ මදිවට මෙතන ග්‍රීන් කලර් ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක්වත් බලා ගන්න පුළුවන්. මයින්ඩ් කන්ට්‍රෝල් කරන ග්‍රීන් ඇඳුමක් අඳින්න නම් ජීන් ග්‍රේ තමයි. ජීන් ග්‍රේ හැටියට තමයි සේඩි සිංක් රඟපාන්න කියලා පොඩි කතාබහකුත් ආවනේ. ඔයාලට මතක ඇති. ඒකට ප්‍රධානම හේතුව උනේ මේ උඩි එක දාගෙන හිටපු ෆොටෝ එක තමයි. අපි කලින්ම ට්‍රේලර් එකේ උඩි එක දාන් ඉන්න කෙනා ශාස්ත්‍ර කියලා කිව්වට සමහර විට මේ ඉන්නේ ජීන් ග්‍රේ වෙන්නත් පුළුවන්. හැබැයි මගේ ඇස් වලට නම් මේ දෙකම සේම් උඩි කියලා මට පේන්නේ නැහැ. ඔයාලට එහෙම පේනවද? මං හිතන්නේ මගේ ඇස්වල දෝෂයක්ද කොහෙද? හැබැයි සේඩි සිංක් ජීන් ග්‍රේ හැටියට මේ මූවි එකේ ඇපිය වෙනවා නම් එයා අනිවාර්යෙන්ම අපි ඩූම්ස්ඩේ ට්‍රේලර් වල දැකපු එක්ස්මන් යුනිවර්ස් එකේ කෙනෙක් නම් නෙමෙයි. මොකද ඒකේ ඉන්න සයික්ලොප්ස්ගේ වයසට සමාන වයසක් තමයි ඒ යුනිවර්ස් එකේ ඉන්න ජීන් ග්‍රේ ඉන්න ඕනේ. නමුත් සේඩි සිංක් තරුණ කෙනෙක්. ඒ නිසා සමහර විට කොමික් වල හැටියට එක්ස්මන් යුනිවර්ස් එකේ සයික්ලොප්ස් සහ ජීන්ගේ දුව රිචල් හැටියට සේඩි සිංක්ස් ඇපිය වෙන්න පුළුවන්. එයාට ටෙලිපතික් මයින්ඩ් කන්ට්‍රෝල් පවර්ස් එහෙම තියෙනවා. එහෙම නැත්තම් අපේ මෙයින් යුනිවර්ස් එකේ ඉන්න ඒ කියන්නේ අනාගතයේදී එක්ස්මන් ටීම් එකක් අපේ මෙයින් යුනිවර්ස් එකේ හැදෙනවා නම් අන්න ඒකේ ඉන්න ජීන් ග්‍රේ හැටියට සේඩි සිංක් ඇපිය වෙන්නත් පුළුවන්. මම මෙච්චර වෙලා කියපු කැරක්ටර්ස් වලට අමතරව සේඩි සිංක් තවත් කැරක්ටර් එකක් විදියට ඇපිය වෙන්නත් ඉඩකඩ තියෙනවා. කොමික් වල ඇන්ඩ්‍රියානා සෝරියා කියලා විලන් කෙනෙක් ඉන්නවා. එයාට ස්පයිඩර් ක්වීන් එහෙම නැත්තම් ක්වීන් කියලාත් කියනවා. මෙයාගේ පවර්ස් ගත්තොතින් එයාට ටෙලිපතිකලි සහ ටෙලිකයිනටිකලි ඉන්සෙක්ට් ජීන් තියෙන අයව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්පයිඩර්මෑන් වගේ අයව කන්ට්‍රෝල්
කරන්න පුළුවන්. කොමික් වලට අනුව මෙයා ස්පයිඩර්මෑන්ව කන්ට්‍රෝල් කරලා එයාගේ පවර්ස් ඇබිලිටිස් වෙනස් කරනවා වගේම ඒක නිසා ස්පයිඩර්මෑන් මියුටන්ට් වෙන්න පටන් ගන්නවා. ටෙලිපතික් පවර්ස් සහ ස්පයිඩර්මෑන්ගේ වෙනස්වීම් කියන ට්‍රේලර් එකේ තියෙන ලක්ෂණ නිසා මේ කැරක්ටර් එක සේඩි ප්ලේ කරයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි මේ ක්වීන් කියන කැරක්ටර් එක කොමික් වල ස්පයිඩර්මෑන්ව කන්ට්‍රෝල් කරද්දී ස්පයිඩර්මෑන්ගේ කනෙන් ලේනවා දැක ගන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකේ ට්‍රේලර් එකේදී පීටර් කලන්තේ දාන තැන එයාගේ කනෙන් ලේනවා දැක ගන්න පුළුවන්. මම නම් හිතන්නේ ට්‍රේලර් එක බ්‍රේක් ඩවුන් කරන එකට වඩා සේඩිසින්ගේ කැරක්ටර් එක ගෙස් කරන එක අමාරුයි වගේ. ඉතින් ඊළඟට ට්‍රේලර් එකේ ස්කෝපියන්ව පෙන්නන සීන් එකේ එයා ස්පයිඩර්මෑන්ට මගේ මාර්ගයට හරස් වෙන්න එපා කියලා කියනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා ස්පයිඩර්මෑන්ව මරන්න ඇවිත් නැහැ. වෙන මොකක් හරි වැඩකට තමයි ඇවිත් තියෙන්නේ. ඒ වැඩේ මොකක් වෙන්න ඇතිද? මෙයාගේ සූට් එක බලන්න ඉන්ට්‍රස්ටිංව තමයි තියෙන්නේ. ඒත් මාස්ක් එකක් නැහැ. එක්ක ෆයිට් එකේදී මාස්ක් එක කැඩිලා ගිහින් නැත්තම් සූට් අප්ඩේට් එකකින් පස්සේ මාස්ක් එකක් අරන් එයි. අපිට මෙන්න මේ සීන්ස් වලින් ටොරන්ටුලා කියන විලන් වයි බූමරැන් කියන විලන් වයි බලා ගන්න පුළුවන්. මේ සීන්ස් එහෙම් පිටින්ම කොමික් ඇකියුරේට් දීලා තියෙනවා. මේවත් එක්ක අපිට පැහැදිලිව මේ මූවි එකේ ගොඩක් කොමික් ඇකියුරේට් දේවල් බලා ගන්න පුළුවන් කියන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේලර් එක පුරාවටම අපිට පීටර්ගේ වොයිස් ඕවර් එකෙන් එයා MJට ලියපු ලියුම කියනවා වගේ තමයි පෙන්නලා තිබ්බේ. ඒක ඇත්තටම ගොඩක් ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක්. ඒ විතරක් නෙමෙයි ස්පයිඩර්මෑන්ගේ එවොල්ව් වීමත් වොයිස් ඕවර් එකකින් පැහැදිලිව දීලා තිබ්බා. ඒත් ඒ කවුද කියන එක තමයි මට ආපු ප්‍රශ්නය. ඕවරෝල් මේ ට්‍රේලර් එක බලලා මූවි එකට තිබ්බ හයිප් එක තවත් ගොඩක් වැඩි වුණා කියලා තමයි කියන්න ඕනේ. ඒ තරමට මේක සුපිරියටම දීලා තිබ්බා. ඉතින් මගේ ඇහැට පෙනුන හැම දෙයක් ගැනම මම බ්‍රේක් ඩවුන් කළා. මගේ ඇහැට නොපෙනුන දේවල් ඔයාලට පෙනුන නම් හෝ මං වැරදියට දේවල් කියලා තිබ්බොත් ඒවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් bring it back.